බ්‍රිතාන්‍ය සාම්ප්‍රදායික ප්‍රභූපන්ති ආරක්ෂා කරන. ඒ වගේම ප්‍රාදේශීය අනන්‍යතාවලට නම්‍යශීලී වන ආණ්ඩු ක්‍රමයක් කියන්නේ දැන්. නම්‍යශීලී වන ආණ්ඩු ක්‍රමයක් කියන්නේ. ඒතර මේ වගේ උත්තරයක් ලියා ගන්න විදිහ. හොඳට අහගන්න. දැන් අපි දන්නවා මහා බ්‍රිතාන්‍ය කියන රට නේද? මහා බ්‍රිතාන්‍ය කියන රට එංගලන්තය විසින් ස්කොට්ලන්තය, අයර්ලන්තය, වේල්ස් කියන ඒකක එකට එකතු කරලා හැදිච්ච රටක්. ඒ කියන්නේ එංගලන්තයට නේද? එංගලන්තයට එකතු වෙනවා ස්කොට්ලන්තය, අයර්ලන්තය, වේල්ස් කියන ඒකක තුන. එකතු වුණාම මහා බ්‍රිතාන්‍ය කියලා රට නිර්මාණය වෙනවා. නේ? ඒකේ හිටපු බිෂොප්වරු 4 දෙනාගේ පුරුෂ ලකුණු 4 පැත්තට තියලා හරි අපූර්වට මේ ධජය නිර්මාණය වෙලා තියෙනවා. අපි කතා කළා බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ මූලික ලක්ෂණ. ඒ කියන්නේ සමස්ත බ්‍රිතාන්‍යයටම නීති සම්පාදනය කරන්නේ ලන්ඩන්හි පිහිටි පාර්ලිමේන්තුව නේද? මේ පාර්ලිමේන්තුව කොටස් දෙකයි. මහජන මන්ත්‍රී මණ්ඩලය, ඒ වගේම සාමී මන්ත්‍රී මණ්ඩලය. එතකොට 650ක් වගේ ප්‍රමාණයක්, 732ක් වැඩි ප්‍රමාණයක් ගන්නවා මේ ව්‍යවස්ථාදායකයේ කොටස් දෙකේ. මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩිම ආසන දිනාගත් පක්ෂයේ නායකයා අගමැති බවට පත් වෙනවා. එයා විසින් කෑමක් කැබිනට් මණ්ඩලය හදා ගන්නවා. මෙතන රාජ්‍ය නායකයා උඩින් ඉන්නවා. අද ඉන්නේ රජු. රයිට්. තොර බ්‍රිතාන්‍ය කියන්නේ ප්‍රබල ශක්තිමත් ඒකීය රට. ඒකීය රටක්, ඒකීය රාජ්‍යයක්. ඒ වගේම නිර්ලිඛිත ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒ වගේම නම්‍ය ස්වභාවයක් තිබෙන ක්‍රියාකාරීත්වයෙන් අනම්‍ය වෙලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු පරමාධිපත්‍ය තියෙනවා. කැබිනට් ආකෘතියක් අරගන්නවා නේ. ඒතර මේ වගේ මූලික ලක්ෂණ ගණනාවකින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අර සාම්ප්‍රදායික දේවල් වෙනස් කරගන්නේ නැහැ. ඒවා යම් යම් විකාශනයට ලක් වෙමින් තමයි යන්නේ. ඒතර මේ තමයි බ්‍රිතාන්‍ය. ඒතර බ්‍රිතාන්‍ය ඒකීය රටක්, ප්‍රබල ඒකීය රටක් විදිහට තමයි මුල් කාලය තුල අපි හඳුනාගත්තේ. දැන් අපි ගත්තට පස්සේ ප්‍රංශයත් ඒකීයයිනේ. ප්‍රංශය කියන්නේ ශක්තිමත් ඒකීය රටක්නේ. සජාතීය සමාජයක් වෙසෙන අපි මීට පෙර කතා කරලා තියෙනවා ශක්තිමත් ඒකීය රටක් යම්කිසි වූ පරිපාලන විමධ්‍යගත කිරීමක් තමයි ප්‍රංශය තුළ සිදු වෙලා තියෙන්නේ. හැබැයි බ්‍රිතාන්‍ය අපිට ඒ විදිහට සලකන්න බෑ. බ්‍රිතාන්‍ය එක්සත් රටක් කියන එක්සත් රාජධානිය කියන කාරණාවේදී සජාතීය සමාජයක් විදිහට සලකන්න බෑ. ඊට හේතුව ස්කොට්ලන්ත ජනතාවගේ අනන්‍යතාව වෙනස්, අයර්ලන්ත ජනතාවගේ අවශ්‍යතාව වෙනස්, වේල්ස් ජනතාවගේ අවශ්‍යතාව, උන්ගේ සංස්කෘතිය, සම්ප්‍රදාය, අධිකරණ ක්‍රමවේදවල වෙනසක් තියෙනවා. එතකොට අතීතයේදී මේ ඒකක ටික සම්පූර්ණයෙන් එකට එකතු කරගෙන ශක්තිමත් විදිහට පවත්වාගෙන යන්න උත්සාහ කළද ඒක සාර්ථක නැහැ. මොකද විශේෂයෙන්ම 1920 ගණන් වෙනකොට මේ කියන බෙදුම් වාදය ඇති වෙන්න පටන් ගන්නවා. වෙන් වෙන්න ඕනේ කියන කාරණාව ඇති වෙන්න පටන් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සංධීය ආණ්ඩු ක්‍රමයක ඒ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ ව්‍යවස්ථාවක් තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ බලතල පැහැදිලිව දක්වනවා. ප්‍රාන්ත බලතල පැහැදිලිව දක්වනවා. ඒ කියන්නේ පැහැදිලි විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් තමයි මේ කාරණා සිදු වෙන්නේ. ඒතර මම ඔයාලට කියලා දුන්නා ඇමරිකානු සංධීය ක්‍රම කියලා දීලා තියෙනවා නේද? ඊට පස්සේ මේ කැනඩා සංධීය ක්‍රමය, ඉන්දියා සංධීය ක්‍රමය කියලා කොටස් තුනක් මම ඔයාලට විග්‍රහ කරලා දීලා තියෙනවා. දැන් බ්‍රිතාන්‍යයේ එහෙම ව්‍යවස්ථාවකින් පැහැදිලි බලතල බෙදලා මෙහෙම තල දෙකක ආණ්ඩුව ඇති කරලා නැහැ. මොකද හේතුව බ්‍රිතාන්‍යයේ ලිඛිත ව්‍යවස්ථාවක් නැති හින්දා. ඒ වුණාට පනත් වලින් යම් කිසි ආකාරයකට බලය පැවරීමක් සිදු කරලා තියෙනවා. ඒතර අපි ගත්තොත් එහෙම ස්කොට්ලන්තයට යම් බලය පැවරීමක්, වේල්ස් වලට යම් බලය පැවරීමක්, අයර්ලන්තයට, උතුරු අයර්ලන්තයට යම් බලය පැවරීමක්. මොකද අයර්ලන්තේ කොටසක් වෙන් වෙලා යනවා. ඊට පස්සේ ඉතුරු වෙන කවුන්ට් 6න් තමයි ඔය කියන උතුරු අයර්ලන්තයේ තියෙන. ඒකේ ප්‍රධාන වශයෙන් ගත්තාම කතෝලික ක්‍රිස්තියානි ගැටුම් තිබ්බා.
දැන් මේ කතන්දර ටිකත් එක්ක මේ රටේ බ්‍රිතාන්‍යයේ මේ සමහර කොටස් වෙන් වෙලා යන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට එන ඒ ප්‍රාදේශීය മന്ത്രിවරු ඔවුන්ගේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී හිටින පටන් ගන්නවා. මේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී හිටීමත් එක්ක තමයි මේ වෙන්වීම කියන කාරණාව පිළිබඳ උන්ට අදහස් වෙන්නේ. හැබැයි වෙන් වෙන්න දුන්නේ නැහැ. එහෙම වෙන් වෙන්න එපා කිව්වා. මොකද එක කොටසක් වෙන් වෙලා ගියානේ. නේද? අයර්ලන්තේ වෙන් වෙලා ගියා. ඒතර එක කොටසක් වෙන් වෙලා ගියම අනිත් ටික පවත්වාගෙන යනවා. එහෙනම් වෙනස් වෙන්න සිදු වෙනවා. අර තිබුණු මහා රදල ස්වභාවය අපේ සම්ප්‍රදාය අපි තමයි කියන චරිත ඒව බෑද. හැබැයි යම් නම්‍යශීලී භාවයක් දෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම 1998 වෙනකොට මහසිකුරාදා ගිවිසුම් හරහා ඔවුන් තීන්දුව කරනවා. දැන් අපි යම් කිසි ආකාරයකට මේ බලය බෙදා හැරීමකට අපි හැබැයි මේවා දෙන්නේ පනත් වලින්. අවශ්‍ය ඕනෑ විටක පවරා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක ලේසි වෙන්නේ නැහැ. හැබැයි මේ ඒකක තුනට වේල්ස් වලට එක පරිමාවක්. ඊට පස්සේ උතුරු අයර්ලන්තයට තව පරිමාවක්. එතකොට මේ ස්කොට්ලන්තයට තව පරිමාවක්. අතන මේක ඇවිල්ලා අපි හඳුනා ගන්නවා අසමමිතික බලතල බෙදීමක් කියලා. එතකොට අද වෙනකොට බ්‍රිතාන්‍යයේ ඉන්නේ ඒකීය ක්‍රමයේ සංධීය ක්‍රමයේ අතරමැද. ටිකක් දෙමුහුම් ආකෘතියක් අරන් තියෙනවා. හැබැයි අර තිබ්බ සාම්ප්‍රදායික දේවල් තාමත් රජ කියන දුහුරේ ඒ විදිහට තියෙනවා. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ඒ විදිහට තියෙනවා. ඒ සම්ප්‍රදායෙම ඒ විදිහට යනවා. ඒ නිර්ලිඛිත ව්‍යවස්ථාව ඒ විදිහටම තියෙනවා. ඒ වගේම අර පැරණි සම්ප්‍රදායන් අනුව ඒ පාලන කටයුතු තවමත් ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. ඒවැ වෙනසක් වෙලා නැහැ. ඒවැ වෙනසක් වෙලා නැති වුණාට අර වෙනස් වෙන්න ඕන සමාජය නම බ්‍රිතාන්‍ය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඒක ඊටාම වැදගත් වන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා තවදුරටත් බ්‍රිතාන්‍ය අපිට ශක්තිමත් ඒකීය රාජ්‍යයක් විදිහට සලකන්න බෑ. යම් කිසි ආකාරයකට බලය බෙදීමක් වෙලා තියෙනවා. හැබැයි ඒක ඇමරිකාව, කැනඩාව, ඉන්දියාව තරම් එහාට ගිහිල්ලා නැහැ. දැන් ඒ රටවල් ගත්තත් දැන් අපි බ්‍රිතාන්‍ය ගත්තොත් එහෙම බ්‍රිතාන්‍යයේ තියෙන වෙස්ට්මිනිස්ටර් ක්‍රමයක් නේ බ්‍රිතාන්‍යයේ ලෝකෙට හඳුන්වා දුන්නේ. ඒ ක්‍රමය තමයි කැනඩාවේ තියෙන්නේ. ඒ ක්‍රමය තමයි ඉන්දියාවේ තියෙන්නේ. හැබැයි බ්‍රිතාන්‍යෝ ඔවුන් බලාපොරොත්තු වුණා වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ තුල ශක්තිමත් ඒකීයතාවය. නමුත් ඔවුන් ඒකින් ගිලිහිලා ඉස්සරහට ගිහිල්ලා වෙනස් වීමට ලක් වෙලා. නිසා මේක තේරුම් ගන්න ඕනේ. කියන්නේ වෙනස් වෙන සමාජික අනුව වෙනස් වෙන්න සිදු වෙනවා. ඒ වෙනස් වුණාම තමයි රටවල් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙන්නේ. පැහැදිලි කියන කාරණා මේ බලහත්කාරයෙන් තබා ගන්න ගියොත් එහෙම ඒක මහා දැවැන්ත ප්‍රශ්නයක් විදිහට කැලි කැඩිලා සුණු විසිරලා යන්න වෙනවා. නිසා දේශපාලනයේදී අපිට නම්‍යශීලීත්වය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. නම්‍යශීලීත්වය කියන එක ඉතාම වැදගත් වෙනවා. සමහර තැන් තියෙනවා ඍජු තීන්දුව ගත යුතු තැන්. නමුත් නම්‍යශීලීත්වය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා දැන් අපි ගත්තට පස්සේ අනිත් රටවල් දැන් ඇමරිකාව ගත්තොත් ඇමරිකාව සංධීය ක්‍රමයෙන් නැවත අනිත් පැත්තට මධ්‍යගතකරණයට තල්ලු වෙමින් යනවා. හැබැයි ඉන්දියාව අර්ධ සංධීය රටක් විදිහට ගොඩනැගුවේ තාමත් ව්‍යවස්ථාවලම එහෙම තමයි. නමුත් අර ප්‍රාන්ත බලවත් වෙන තත්ත්වෙට තල්ලු වෙලා තියෙන්නේ. එක එක රටවල් එක එක විදිහට ගිහින් තියෙනවා. විභාගෙදී ඔබට ඔන්න ඔය වෙනසත් එක්ක තමයි උත්තරේ ලියන්න වෙන්නේ. රයිට්. අපි ලියමු ලස්සන උත්තරයක්. ලස්සන උත්තරයක් පැය භාගයක් විතර යයි අත රිදෙයි. හරිද? මේ තමයි හරිම උත්තරේ. මේක ලියා ගන්න. හරි.